welcome to our YouTube channel. අපි අද බඩු ගන්න යනවා. අපි සාමාන්‍යයෙන් සති දෙකකට පාරක් වගේ මාකට් එකට යනවා බඩු ගන්න. බඩු ගන්න කියන්නේ එළවලු ඊට පස්සේ මොනවද? එළවලු තමයිනේ කියනවා. එළවලු නම් මම ඉතින් දන්නවනේ කන්න බොන්න ඕන જાති ගන්න යනවා. හැමතිස්සෙම යන්නේ. සමහරවිට මාසෙකට පාරක් යනවා මාකට් එකට. සමහර වෙලාවට සති දෙකකට පාරක් යනවා. අපි දැන් මේ අද යන්නේ සති දෙකකට පාරක්. මේ මොකද ලුණුව නම් මම ඉවරයි ගොඩක් දේවල් ගන්න තියෙනවා බලන්න. ඉස්සරහට stay tuned. මම හිතුවා මෙහි හිතන් ඉන්න කපල් එකකට මාසෙකට එහෙම නැත්නම් සති දෙකකට වගේ කොච්චර එයාලගේ කෑම වලට එහෙම කොච්චර එයාලට වියදමක් යනවාද කියලා පෙන්වන්න මේ වීඩියෝ එක කරන්න. අපි බලමු අපි දෙන්නගේ විදිහට ඉන්න දෙන්නෙක්ට නම් මේක මොනවද කියන්නේ? අපි දන්නේ මේක ඔයාලට සූට් වෙනවද කියලා. හැබැයි ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කෑම බීමට යන එක්ස්පෙන්සස් ගැන. බලමු. මාකට් එකට යන්නේ. හරිද? මේක ආවේ ඩැන්ඩිනොන් මාකට් එකට. ඩැන්ඩිනොන් මාකට් එකට. එතකොට අපේ ගෙදර ඉඳන් මෙතනට විනාඩි 10ක් 15ක වගේ දුරක් තියෙන්නේ. මෙතන තියෙන ලොකුම අවුල තමයි පාකින්. සෑහෙන ගොඩක් කට්ටිය එනවා. ගොඩක් කියන්නේ ඉතින් අපේ අල්ලපු රටේ කට්ටියයි චයිනීස්ලයි තමයිනේ. අපි ලංකාවේ අය නම් ගොඩක් අඩුයි. ඉන්නවා ගොඩක් අය මෙතනට එනවා. මොකද මෙතන බඩු හරිම ලාභයි. ඒ කියන්නේ එළවලු එහෙම ගොඩක් ලාභයි. අපි ඔව් ලංකාවේ පොලක් වගේ තමයි. මේ අපි උපරිම දැන් මේකට 4 පාරක් වගේ ඇවිල්ලා ඉතින්. ඇත්තටම මෙතන කවුන්සිල් ඔෆිස් කියන දණින් මේ ෆ්‍රී තියනවා කියන්නේ. මෙතන පාකින් ගැන කිව්වොත් මෙතන ගොඩක් වෙලාවට අපි පේමන්ට් කරන්න ඕනේ පාකින් වලට. අපි ගොඩක් වෙලාවට දාන මෙතන කවුන්සිල් එක ළඟ තියෙනවා 2 hours free payment parking එක. එතන හැබැයි ගොඩක් වෙලාවට parking කට්ටිය පාක් කරලා තියෙනවා. හැබැයි ඉතින් අපි ඉතින් පොඩ්ඩක් විනාඩියක් වගේ කැරක් කියන සමහරලාට තියෙනවා parking. සමහරලාට ගොඩක් නෑ. මොකද Saturday Sunday ගොඩක් කට්ටිය එනවා මාකට් එකට. මම පෙන්නනම් කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඔයාලට පේනවා ඇති මේ කියන මාකට් එකේ තියෙන හැම parking එකක්ම ටිකට් තියෙන්නේ 2 hours උනත් ටිකට් ගන්න ඕන. මේ පැත්තේ තියෙනවා මේක 2 hours මේක 2 hours premium council parking. අපි මෙතන තමයි ගොඩක් වෙලාවට දාන්නේ. මෙතන ගොඩක් වෙලාවට ඒ කියන්නේ දාගන්න බෑ මොකද ෆ්‍රී නීති. ගොඩක් කට්ටිය තන අර පැත්ත එකක් තිබුණා දැක්ක. මේ පොඩ්ඩක් ඉතින් මෙහෙම කැරක් ඉඳලා බලලා ඉතින් දාගන්නවා. අපිට ඉතින් පැය දෙකක් යන්නේ නැහැ. පැයෙන් වගේ අපි ඉතින් අරගෙන එනවා. මෙතනක් තියෙනවා. ඔයාලත් එනවා නම් මෙන්න මෙතන පාක් කරන්න.
දැන් මේ අපි ගෙදර යන ගමන් නෙවෙයි දැන් මේ කෝල්ස් එකට යන ගමන් ඉන්නේ. මෙන්න මෙතන තමයි අපි සිංහල කඩේ තියෙන්නේ. අපි ගිය සතියේ කලින් සතිය නම් එහෙට ගියා. දැන් ඉතින් බඩු ටිකක් තියෙනවා ඒ නිසා ඕනේ නෑ ආයේ ලබන මාසේ වගේ යනවා. දැන් අපි මාකට් එකට ගිහිල්ලා ඊතර බඩු ටික ගන්න පාක් මෝ එකට යනවා. දැන් පාක් මෝ කියන්නේ අපි ඉන්න හරිය තියෙන නිකන් මොකද්ද? ඒක නිකන් මේ කියන්නේ හැමදේම වෙන කෝල්ස් එක shopping mall එකක් වගේ. කෝල්ස් එක ඊට පස්සේ Kmart, JB Hi-Fi එහෙම කෙමිස්ට් එක. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඒකේ. ඉතින් අර ඔක්කොම එක තැනකින් ගන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට යනවා. මේක කට්ටිය කියනවා කෝල්ස් එකේ බඩු ලාභයි කියලා වූල්වර්ත් එකට වඩා. එහෙම නෑ. ඉතින් අර කෝල්ස් එකේ ගොඩක් තියෙනවා බඩු අපිට තෝරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ වූල්වර්ත් එකට වඩා කෝල්ස් එකේ බඩු ගොඩක් තියෙනවා. නැත්නම් මම හිතන්නේ දෙකේ කියන්නේ එහෙම ලොකු වෙනසක් තියෙනවා කියලා. වූල්වර්ත් එකේ ලාභය සමානලට half price දැම්මා. ඔව් ගොඩක් වෙලාවට වූල්වර්ත් එකේ half price දානවා. එතකොට ගොඩක් වෙලාවට බඩු අඩුයි. මට හිතෙන්නේ වූල්වර්ත් එකේ සමානලට අඩුයි කෝල්ස් එකට වඩා. අද අපි යන්නේ කෝල්ස් එකට. මේ බඩු ටිකක් ගන්න තියෙනවා. බලමු. කන්ටි. මොනවාරි කියන්නේ කියලා? දැන් මේ අපි යන ගමන් ඉන්නේ මාකට් එකේ ඉඳන්. ඔන්න අපි පාක් මෝ එකට ආවා. මේනි මගේ බබා. හච 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 හචන්ස්. හචස්. මේක නම් ඉතින් පාකින් ෆ්‍රී කොහේ පාක් කරත් ෆ්‍රී. ඔව් විතරයි. ඔව් විතරයි. මේ මෙච්චර වෙලා යන්නේ නේ shopping කරනවා ගන්නවා. ඉතින් ළමයි මම අයිස් ලාට් එකක් ගත්තා. ඒකේ පුදුම රසක් තියෙනවා. ඔයාලත් අරගෙන try කරලා බලන්න. ආසෙ හිතේ.
ඇත්තට මේ කිසිම දෙයක් බොන්න බෑ මොකද ෂුගර් නෑනේ. ශ්‍රාවණ දෙක කට්ටි. අර JB හයික් එකට එන්න ඕනේ කියලා දැන් ඔන්න එකට ආවා. අයිෂෝ. මේ මං හිතන්නේ ගේම් පිස්සු. පාගියලා යන් ඉතින් කිව්වම ඩොංග නැවනේ. නෑ ඉතින් ගිහලා බලන්න මොනවද තියෙන්නේ. අපිට මේ පන්සල් ගියාම බුදු පහන තියන්නේ පහන් නෑ. ඒක අපි ගන්නේ මෙන්න මේ කැලේ. නේ? මම මේ ගත්ත මේ පන්සල් නේ කැන්සුත් ගත්තා. පන්සල් මේක ගත්තා 4 එක. ඒක හොඳයි. බල්ලොන්ට තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ටොයිස් එහෙම. ඇත්තටම ඒ වගේ කරලා මොනවා හරි පොඩ්ඩක් ගන්න දෙප්පක් දැක්කම තියෙන ඔක්කොම අරගෙන තමයි යන්නේ. ඒක චායි විතරයි තියෙන්නේ.
එක යනවා. මේක රසයි ඊට වඩා. අර බීම එක බලන එක හාෆ් ප්‍රයිස් නේද කියලා මම ඉතින් ගත්තා. ඕක තිබ්බ මෙන්න මේ හරිය. ඒකනේ. හොරගෙන මේක හංගල තියලා තිබ්බ කවුරු හරි. ඒක 35යි. ඕක තෙල් ගන්නවා. අර ඩොලර් දෙකකින් කඩේ. දැන් ගිහින් බලන්න. අපි පන්සල් යමු හෙට. හවස දැන් ඔක්කොම බල්ටි කරන් ඉවරයි නේද? ඉතින් වාඩිය. ඉවරයි නේද කොහොමද? easy. easy peasy. අපිට එහෙම ලොකු ගාණක් යන්නේ නැහැ මාසෙකට කන්න බොන්න නම් මනම් වලට. කන්න බොන්න ලොකු ගාණක් යන්නේ නැහැ. අර බොරු දේවල් තමයි යන්නේ. ඒ කියන්නේ අර කඩේකට ගියාම අර හැමදේම ගන්න ඕනේ නේද? ඒක දැක්කොත් ඒක මේක දැක්කොත් මේක යන්නේ වෙන එකක් ගන්න අරන් යන්නේ. ලියාගෙන යන එකක් ගේන්නේ. ඒ කඩේදී අනිත් ඔක්කොම ගේනවා ලියාගෙන යන්න. ගේන්නේ නැතේ. Zero sugar. Sugar free.
දැන් වෙලාව 4:24යි. අපි ආවේ ගෙදරින් 1:00ට විතර. නොච්චර තමයි ඉතින් අපේ shopping vlog එකේ ඉතින් shopping නෙවෙයි ඉතින්. අපි කොහොමත් සෙනසුරාදා ගොඩක් වෙලාවට අයියා ගෙදර ඉන්න නිසා සෙනසුරාදා තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න දාගන්නේ. එහෙට මෙහෙට කියන්නේ බඩු ගේන මනං වලට. දැන් ඉතින් ගෙදර යනවා. මෙතන ඉඳන් විනාඩි 5ක් වගේ තියෙන අපේ ගෙදරට. අදේ කියන්නේ එළවලු එහෙම අපි දෙන වැඩි කන මිනිස්සු දෙන්නේ නෙවෙයි. අපි දෙන හැමදාම පරිප්පු කන්නේ. එළවලු කන්නේම නැහැ. මේ පරිප්පු අපි දැන් මේ සතියේට මීල් ප්‍රෙප් කරද්දී වැඩියම හදන්නේ චිකන්, සැමන්, සෝයා මීට් අනම්මනම් ඒවා. එළවලු කියලා හදන්නේ ලොකු දේවල්. පරිප්පු හදනවා ඊට පස්සේ මොනවද හදන්නේ එළවලු කියලා වට්ටක්ක මෙයා කන්න නිසා වට්ටක්ක හදනවා. ඒව තමයි හදන්නේ. මම වට්ටක්ක ලොකුවට කන්නේ. මේ මෙයාට හැමදාම වට්ටක්ක කන්න පුළුවන්. ඒක නිසා වට්ටක්ක හදනවා. මාස් තමයි ඉතින් කන්නේ. මාස් මාළු කන්නේ. සෝරි මාළු නෑ. මාළු තියෙනවා. මාළු ගණන් අනික මොකද අනික මේ මාළු රසත් නෑ. අපි එකපාරක් මේ ඉස්සු ගත්තා මාකට් එකෙන්ම. ඒක හරි කියේ නෑ. ඊට පස්සේ අපි සිංහල කඩෙන් මොනවද මස් කරි එකක් ගත්තා. මස් කියන්නේ චිකන් හදන්න පුළුවන් ගෙදර. ගෝට් කරි එකක් ගත්තා. ඒක හොඳයි. ඉතින් අපි හිතාගත්ත දිගටම මේ වගේ මේ මොනවා හරි මස් జాතියක් එහෙම කන්න ඕන නේද? එහෙම කරි පැකට් එකක් ගන්නවා කියලා නේ. ඒක හොඳයි. මේ ගෙදර හදලා අනා ගන්නවට වඩා. ඕලින්න කාවශ්‍ය කරත් යමුද? මෙහෙදී අපිම තමයි තෙල් ගහ ගන්න ඕන. කවුරුත් ගහලා දෙන්නේ නැහැ. අපි ගහලා තෙල් අන්න අර පැත්තේ තියෙන ගිහිල්ලා ඒකේ තියනවා නිකන් ඒකත් හැමදේම තියනවා බීම නම්මන. ඉතින් ඔය සාමාන්‍ය කඩේක තියෙන දේවල් තියෙනවා ඒකේ. ඒකට ගිහින් කවුන්ටර් එකට පේ කරන්න ඕන. මේකේ නම්බර් එක කියලා. මේකේ නම්බර් එකක් තියෙනවා මොකක්? මෙතන 8 කියලා ගහලා උඩ. ඔය 7ද මන්ද. මෙතන තියෙනවා මේ නම්බර් එක. ඒක කිව්වට පස්සේ එයාලා දන්නවා අපි කීයක යහුවද කියලා තෙල්. එතකොට ඒ ගානට පේ කරන්න පුළුවන්. කැප්චර් කරගන්න අමාරුයි. ඔය ඉන්නේ. මම ඉතින් පැසෙන්ජර් ප්‍රින්සස් වගේ මෙතනට වෙලා ඉන්නවා. ඔය කට්ටිය තේර ගහගෙන පේ කරලා එනවා. හැබැයි ඒක හොඳයි. ඉතින් හැමදේම මෙහි මේ තනියෙන් තමයි කරගන්න තියෙන්නේ ගොඩාක් දේවල්. එහෙමයි. අපේ මාසෙට යන වියදම ඒ කියන්නේ මාසෙට නේද අපිට සක් දෙකෙන් දෙකකට වගේ ගිහිල්ලා ඔය බඩුව නම් මනම් ගන්න ගෙදරට ඕන. එතකොට ඒක හැමදාම එකම විදිහ නෑ. මොකද දැන් සමහර වෙලාවට ගෙදර ගත්ත බඩු තියෙනවා. නිසා මෙච්චරයි යන්න කියලා හරියටම කියන්න බෑ. අපි ගෙදර ගිහලා බලමු කීයක් එහෙම යනවාද. අපි කියන්නේ මේ ලොකුවට කවුන්ට් කරලා නැහැ මේ අපිට මාසෙකට වියදම කොච්චරක් විතර යනවාද කියලා. හැබැයි ඒක හරි වැරදි. අපි ඒක කරන්න ඕනේ. මොකද අපි මෙහි ස්ටුඩන්ට්ස්ලානේ. අපිට ඒ කියන්නේ ප්ලෑන් එකක් තියෙනවා. මොකද අපිම කෝස් ෆී හොයාගන්න ඕනේ මෙහෙදි. මෙහි අම්මලා තාත්තලා නැහැ. අපි මෙහේ කියන්නේ දැන් අපි කවදාවත් ඒ කියන්නේ මාසෙකට මෙච්චරක් යනවා කියලා ලොකුවට කවුන්ට් කරලා නැහැනේ. හැබැයි එහෙම කවුන්ට් කරන්න ඕන නේද? අපි ස්ටුඩන්ට්ස්ලා නිසා අපි ටිකක් ප්ලෑන් එකකට වැඩ කරන්න ඕන. නැත්නම් අන්තිමේදී අපේ කෝස් ෆී එක හොයද්දී කෝස් ෆී එක නෑ. රෝදවල හුලන් චෙක් කරනවා. මේ PP එකේ මේ හුලන් චෙක් කර ගන්න පුළුවන්. නිකන් අපිට හුලන් ගහ ගන්න පුළුවන්. ෆ්‍රී එයා. හැම තියනවද මන්ද? මේ එයාගේ තියෙන වැඩේ තෙල් ගහන්න ආවොත් අනිවාර්යෙන් එයා හුලං ගහගෙන තමයි යන්නේ. ඔය ඉන්නේ. මේ තියෙන එයා.
සතිය තියන් ඉන්න බෑ නම් හරි වතුර තියන්න තැනකුත් නෑ වෙන මට මේක. දැන් හරි සමහරි මම කී හිටියේ මේකේ ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. ඔයා කියන්නේ මං කියන්නේ අපි දෙන්න තියෙන ලොකු ප්ලෑන් වලට වැඩ කරන කට්ටිය නෙමෙයි. දැන් ටිකක් ඉතින් තේරෙනවා ප්ලෑන් එකට වැඩ කරන්න ඕනේ කියලා පිස්සෝ වගේ ඉඳන් කරන්න බෑ කියලා. ඔයගොල්ලන්ට පේනවනේ අයියා. කොහොම හරි ආවා. ඉවරද vlog එක? ඉවර නෑ තාම. හරිද? ඔයාලත් මේ ඉන්න හිතන් ඉන්න කෙනෙක් Bluetooth mode වෙටුණා නේද? connected. එන කෙනෙක් නම් ඉන්න කෙනෙක් නම් ගෝල් එකකට වැඩ කරන්න. නේද බෝ? අතරම ළමයි ඔය සති දෙකකට වගේ අපිට මාකට් එකෙන් ගත්ත බඩු ඇති. ඒ වුණාට ඔය මිල්ක්, බ්‍රෙඩ් අනම්මන ඒවා සතියෙන් සතිය ගන්න ඕන. ඊට පස්සේ බටර්, චීස් ඒවා නම් සමහරවිට බටර් එක මාසයක් විතර ඇති. චීස් එක සති දෙකක් වගේ. එහෙම ඒවා එක එක අපි කන කෑම අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා අර හරියටම කියන්න බෑ අපිට මෙච්චරක් යනවා කියලා. අනිත් එක තමයි අපි දෙන අර හැමදේම ඉවර වෙනකන් ඉන්නේ නැහැ බඩු ටික ගේන්න. දැන් මොන හරි දෙයක් ඉවර වුණොත් ඒකේ වෙලාවට ගන්නවා. දැන් අද අපිට බිත්තර, චිකන්, හොට් ඩොග්, බේකන් ඔක්කොම ගෙදර තිබුණා. ඒ නිසා ඉතින් ඒවා ආයි ගන්න ඕනේ නැහැනේ. ආයි ඒවි උරුණාම ඒව ගන්න. ඒතර ඒව ගද්දි ආයි මේ ටික ඕනේ නැහැ. අර ඒ වගේ ඒක ඉතින් එහෙම මං හිතන්නේ වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි කියලා ඔක්කොම ගන්න එක. මේ කොහොම හරි මං හිතනවා ඉතින් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා මේකේ.
කෝල්ස් එකට ගියා ඩොලර් 67.50ක්. ඊට පස්සේ මාකට් එකට මං හිතන්නේ 30ක් විතර යන්නේ. එතකොට 67.50යි 30යි කියව 87.50යි 97.50යි සාමාන්‍ය 100ක් කියලා හිතනවා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් හැම එකම ගත්තේ නැහැ. අපිට සමහර දේවල් තිබ්බ මං ඉස්සෙල්ලා කිව්වා වගේ. අද ගියේ ඩොලර් 100ක් වගේ උඩින්. අනිත් එක මෙහි ඔය කෑම එහෙම ගන්නකොට තියෙන ටිප්ස් ටිකක් කිව්වොත් ගොඩක් වෙලාවට මෙහි ගොඩක් ඒවා half price දානවා. එතකොට අපි ඇප් එකක් මොකක් හරි යූස් කරනවා අපිට ඒකෙන් දැනගන්න පුළුවන් මේක half price දාලා මේක half price දාලා අපි ගොඩක් වෙලාවට rice එහෙම ගන්නේ half price දැම්මම. ඒක ඒ කියන්නේ ඒක ගොඩක් ලාභයි. ඔයගොල්ලෝ දකින්න ඇති මම අද ගත්තා බාස්මති හාල් එකක්. එපා හොඳේ. බාස්මති හාලයක්. ඒකේ normal price එක 37ක් වෙනවා. ඉතින් අද ඒක half price දාලා තිබ්බා. ඉතින් මම ඒක නිසා ඒක ගත්තා. එහෙම ඔයාලට පුළුවන් app එකක් use කරලා එහෙම බලන්න. මම දන්නේ නැහැ මම මෙහෙම ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි මේවා ගැන. මොකද අපි දෙන තාම ඇවිල්ලා මාස 4යි. අපි දෙන දන්න විදිහ තමයි මේ කියන්නේ. නේද ඔවා? ඔව් කියනවා පැදින? දේවල් ගොඩයි තියෙනවා. අපි දන්නේ දේවල් ගොඩක් තියෙනවා. දන්නේ මෙච්චරයි. හරිද anyway. එහෙම තමයි. එතකොට බුදුහාමුදුරු දන්න දේවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඉතින් මොකද මම දන්නේ ඒක. සාධාරණ. හරි. එහෙම තමයි. සාමාන්‍යයෙන් මාකට් එකේ නම් ගොඩක් අඩුයි. මේ ඒ කියන්නේ ලෙවල් වීම ගොඩක් අඩුයි. ලුණු අනම්ම නම් ඒවා හැම එකම අඩුයි. අනික ඒකේ ලේසි ඒ කියන්නේ වටේම ඇවිදින දේකුත් නැහැ. එතනින් ගත හැකිනේ ඔක්කොම දේවල්. මස් මාළු ගන්නවා නම් ඒවත් එතනින් ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට මස් මස් එහෙම නෑ. අයියෝ මොනවද කරන්නේ? මොකද ඌ ගන්න? මම බැලුවා මොකක්ද උනේ කියලා. මේ අපි මස් එහෙම නම් ගොඩක් වෙලාවට ගන්නේ වූල්වර්ත් එකෙන්. මොකද අපි මේ ගේ හැපැත්තේ තියෙන වූල්වර්ත් එක හරිම ලේසි ගිහිල්ලා ගන්න. එතකොට අද අපි ඒව ගත්තේ නෑ. මොකද ගෙදර කලින් හදපු චිකනුත් තියෙනවා. හරි හරි දැන් මං කියෙව්වා ඇති. ඔන්න ඔහොම තමයි අද අපේ දවස ගෙවුනේ නේද බබා? Yes. එච්චරයි එහෙනම්. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන්. බයි. හැමෝම පරිස්සමෙන් ඉන්න.